සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඉන්නව නේද? ටික දවසක් මට ඔයාලව බලන්න එන්න බැරි වුණානේ. ඔන්න ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ආවා. මේ උදේ පාන්දර අපේ පුතා එයාගේ බයිසිකලේ හොදන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයා හරි ආසයි එයාගේ බයිසිකලේ හොදන්න. ඒකත් හොදලා අප්පච්චිත් එක්ක එකතු වෙලා මේ ඔන්චිල්ලා පදිනවා. එයාට ඔන්චිල්ලාවක් ඕනි කියලා අප්පච්චි උතන ඔන්චිල්ලාවක් හදලා දුන්නා. ඉතින් එයාත් ඔන්චිල් පැද්දෙන් පස්සේ අපි මේ ලෑස්ති වෙන්නේ මේ බිත්ති අයින තියෙන ටික අස් කරලා දාන්න. මොකද ගොඩ දවසකින් අපිට ඒ ටික අස් කරගන්න බැරි වුණා. ඉතින් මෙතන පරණ ගේට්ටු දෙකක් හේතු කරලා තිබුණා. ඉතින් අපි හිතුවා ඒකත් ගෙනහිල්ලා පිටිපස්සෙන් තියාගත්තොත් හොඳයි කියලා. ඉතින් ওই විදිහට හස්බන්ඩ්ුයි මායි එකතු වෙලා ඒ දෙකත් ගිහිල්ලා පිටිපස්සෙන් තියාගත්තා. දැන් මේ හදන්නේ අපි පොල් ටිකක් කැඩුවා. ඒ ටිකත් අස් කරලා අයින් කරන්න. මොකද වැස්ස නිසා ඒ පොල් ටිකත් තෙමෙනවනේ. ඒ හින්දා අපි හිතුවා ඒව ටික ගිහිල්ලා අරන් තියාගන්න. අපි ඒක කරනකම් මෙන්න බලන්නකෝ. මේ අය මෙතෙන්ට වෙලා කෑම හදනවලු. ඉතින් පොඩි බබාලගේ ලස්සන සෙල්ලම් තමයි ඔය. එයා ඔතෙන්ට වෙලා කෑම හදනකම් මායි හස්බන්ඩ්ුයි ගිහිල්ලා පුච්චන්න තියෙන කුණු ටික අරගෙන කුණුගොඩට දැම්මා. මොකද මේ වෙලාවේදී ඒ හැමදේම හොඳට වෙයිලයි තිබුණේ. නැත්තම් වැස්සොත් මේ වායි තෙමුනේ ගමන් අපිට කුණු ටික පුච්චන්නත් බෑ. ඒ නිසා තමයි අද අපි මේක පුච්චන්න කියලා අරගත්තේ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක එකතු වෙලා හොඳ පොල් ටිකයි සවුත් වෙලා තියෙන පොල් ටිකයි වෙන් කෙරුවා. ඔය අතරේ චුටි දොන් නිදිගෙන හිටියේ. ඉතින් එයාත් නැගිටලා ඇවිල්ලා තිබ්බා. ඒ නිසා මං ගියා එයාව ගන්න. අද සෙනසුරාදා දවසක්නේ. හස්බන්ඩ්ලාගේ නංගිලා ඇවිල්ලා තිබුණා අම්මලාගේ ගෙදර. ඉතින් අපිත් හිතුවා නිවාඩු එකේ අම්මලා ගෙදර ගිහිල්ලා ආවොත් හොඳයි කියලා. මොකද නංගිලව හම්බ වෙන්න පුළුවන් වෙන්නේ ওই වගේ දවස් වලට විතරනේ. එයාලා ඉන්නේ වරකපල. අපි ඉන්නේ මිනුවන්ගොඩනේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම ගිහින් එන්න බෑනේ. ඉතින් ওই වගේ දවසක එයාලව හම්බ වෙන්න පුළුවන් නිසා අපිත් ගියා අම්මලා ගෙදර. ඉතින් ඔක්කොටම කලින් යන්නේ ඉස්සෙල්ලා මට හිතුණා ගේ අස් කරලා ගියොත් හොඳයි කියලා. ඉතින් ඉක්මනට මං හැඳස් කරන්නයි ගත්තේ. මන්නම් ඔයාලත් එහෙමද දන්නේ? මන්නම් ආසෙ නෑ කොහේ හරි ගිහින් එන වෙලාවට ගේ හැදි වෙලා තියෙනවට. මොකද දන්නවද? අපි කොහේ හරි ගිහිල්ලා එද්දී ඔළුව නිදහසින් ගේ ඇතුළට ගොඩ වෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඔය විදිහට මං ඇඳත් අස් කරගත්තා. ඇඳ අස් කරලා ඉවර වෙලා අපි ඇඳන් යන ඇඳුම් ටික ඔක්කොම අයින් කරලා පැත්තකින් තියාගත්තා. මේකට මම ගෙනියන රෙදි ටිකක් දාගත්තා. ඒ ටික දාලා බලද්දී මේ බලන්නකෝ අපේ චුටි නෝනාට හම්බෙලා තියෙන දේ. ෆ්‍රිජ් එකේ තිබුණ ඔය ස්ටිකර් එක සම්පූර්ණයෙන් එයා ගලවලා. මං දැක්කෙත් නෑ ඒක. අයියා නම් මෙච්චර කාලෙකට හිටියා. ඔය ස්ටිකරේ චුට්ටක්වත් ඉරන්න ගිහිල්ලා නෑ. නංගි බබාට තමයි ඒකත් හම්බෙලා තියෙන්නේ. මොනා කරන්නේද ඉතින්? එයාලා චූටිනේ. කිව්වයි කියලා තේරෙන්නෙත් නෑනේ. ඒ නිසා ඉතින් මං ඇහැව්වා ඇයි එහෙම කරේ කියලා. එතකොට හිමීට මාරු වෙලා එතනින් යන්න ගියා. ඊට පස්සේ මම මේ කරන්නේ ජනෙල් ටිකත් ඔක්කොම වහලා ගේ ඇතුළ සම්පූර්ණයෙන් අස් කරගන්නවා. ඇත්තටම මම නම් හිතන්නේ අපිට ලොකු දේවල් තියෙන්න ඕනේ නෑ. ගෙයක් දොරක් වුණත් ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගන්න තරමට අපිට එතන ඉන්න ආස හිතෙනවා. ඉතින් පැට්ටෝ දෙන්නත් එක්කනේ මං යන්නේ. එයාලගේ සෙල්ලම් බඩු මෙන්න මේ මල්ලට දාලා ටිකක් අරගත්තා. එයාලට ආච්චිලා ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරන්න. දැන් ඉතින් මවොස් දාන්න කලින් අපේ සුදු නෝනව ඇඳුම් අඳලා හිටියනම් හොඳයි කියලා හිතුණා. මොකද එයාට අඳලා අප්පච්චිට දීලා මට ගිහිල්ලා වොෂ් එකක් දාගන්න පුළුවන්නේ. ඉතින් ওই විදිහට ඇඳුමත් අඳලා
ක්‍රීම් ටිකක්, සෙන්ට් ටිකක්, පවුඩර් චුට්ටක් ගාලා දැන් මේ හදන්නේ එයාගේ වලලු ටික දාන්න. එයා ওই වලලු ටික කොයි හරි යනකොට විතරයි දාන්නේ. නැත්තම් ගෙදර ආපු වෙලේ ඉඳන් ගලවන්න තමයි කියන්නේ. ඉතින් මම කොණ්ඩේ පීරන්න කලින් ඔන්න ඔය විදිහට කොණ්ඩ බූල් ටිකක් දෙනවා යට සෙල්ලම් කර කර ඉන්න. නැත්තම් කොණ්ඩේ පීරන්න දෙන්නෙම නෑ. ඉතින් අයියත් එක්ක එකතු වෙලා එයා කොණ්ඩ බූල් එක්ක ඔය සෙල්ලම් කරනවා. ඉතින් එයාවත් අන්දලා ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා මං හස්බන්ඩ්ට කියලා පොඩ්ඩක් කොණ්ඩෙට තෙල් ටිකක් ගහගත්තා. අපේ හස්බන්ඩ් මගේ කොණ්ඩෙට ගොඩක් ආසයි. මොකද එයා ගොඩක් ආස කොණ්ඩේ දිගට තියෙනවට. ඉතින් එයාට කියලා හොඳට තෙල් ටිකකුත් මං ගාගෙන කොණ්ඩෙත් ඉක්මනට පීර ගන්න තමයි මේ හදන්නේ. මොකද ගොඩක් රෑ වෙන්න කලින් යන්න ඕනේ. නැත්තම් ට්‍රැෆික් එකකට හවු වුණාම පුංචි පැටවුව එක යන්න හරිම අමාරුයි. ඉතින් මං කොණ්ඩේ පීරන අතරේ අප්පච්චි බබාලා දෙන්න එකතු වෙලා බෝල් ටිකත් ඇහිඳලා දැම්මා. අපි යන්න කලින් අපේ බව් පැටියට කන්න දාලා තමයි යන්නේ. ඉතින් එයාටත් කන්න දාලා අපි මේ පිටත් වෙන්න යන්නේ අම්මලා ගෙදර යන්න. ඉතින් ඔක්කොම ටික ලෑස්ති කරගෙන ඔන්න ඔය විදිහට අපි ඉතින් පිටත් වුණා ගොඩක් හවස් වෙන්න කලින් අම්මලා ගෙදර. අම්මලා ඉන්නේ කඳානේ. ඒ හින්දා අපිට ලොකු දුරක් නෑ. සාමාන්‍යයෙන් ඉතින් ටිකක් යන්න ඕනේ. මේ තියෙන්නේ අපේ මිනුවන්ගොඩ ටවුන් එක. ටවුන් එක චුට්ටක් පහුවෙද්දී අපේ පුතාට කකා යන්න මොන හරි ඕනේ කිව්වනේ. ඉතින් අප්පච්චි ගිහිල්ලා මුරුක්කු අරන් ඇවිල්ලා දුන්නා. මේ ඉතින් අම්මලා ගෙදර ගිහින් එන දවසේ අපි පහුවෙනිදාම ආවා. එන ගමන් ගෙදරට පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා. ඉතින් අපි ඒ ටිකත් ගන්න කියලා අපි හැමදාම යන කඩේට තමයි මේ ගියේ. ගිහිල්ලා මට ගෙදරට උයන්න කරන්න තිබ්බේ අඩුපාඩු ටිකත් අරගෙන අපේ හස්බන්ඩ්ගේ නංගිත් අපිත් එක්ක ආවා. එයා මිනුවන්ගොඩින් තමයි බස් එකේ නගිනවා කිව්වේ. ඉතින් එයාවත් අපි බස් එකට දාන්න ඕනේ නිසා එයාවත් එක්කගෙනයි ආවේ. ඉතින් බස් එකට යන්න වෙලා තිබුණ නිසා එතකන් ටට්ටක් ගාලා අපිට ගන්න ඕන අඩුපාඩු ටික ඉක්මනින් අරගත්තා. ඒ ටිකත් ඉක්මනින් අරගෙන අපි ඉතින් බස් එකට වෙලා තියෙන නිසා බීම බෝතලයකුත් අරගත්තා. ඉතින් බීම බෝතලෙත් අරගෙන මෙන්න මෙතන ඒ කඩේ පිටිපස්සේ පොඩි දොළ පාරක් තියෙනවා. ඉතින් එතෙන්ට වෙලා අපි ඉතින් බීම එකක් බොන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් බීම එකක් බීලා බස් එකට වෙලා තියෙන නිසා යන් කියලා තමයි අපි හිතුවේ. ඒත් ඉතින් හරි වැඩක් නේ අපිට උනේ. අපි බීම බීලා ඔක්කොම කළා යද්දි බස් හෝල්ට් එකට බස් එක ගිහිල්ලා අද ටිකක් පරක්කු වෙලා කියලා බස් එක විනාඩි 10කට විතර කලින් ගිහිල්ලා. ඉතින් ඒ නිසා ආය අපි නංගිලත් එක්ක ටවුන් එකට වෙලා ඉඳලා ඊළඟට එන බස් එකට යාලව දාලා තමයි ගෙදර ආවේ. ගෙදර ඇවිල්ලා මේ අපේ පුතා චිත්‍ර තරගයකට චිත්‍රයක් අඳින ගමන් තමයි ඉන්නේ. ඔය විදිහට එයා ලස්සනට චිත්‍ර ඇඳා. ඊට පස්සේ එයා එක්ක හරිම ලස්සනට පාටත් කරා. ඔයාලා දන්නවද? ඒ චිත්‍රය තමයි ඒ තරගේ පළවෙනි තැන අරගෙන තිබුණේ. මට නම් ඇත්තටම හරිම සතුටක් තමයි දැනුනේ. එහෙනම් ඉතින් තවත් දවසක හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.